රුපියල් 2,50,000ක නෙමෙයි මේ තියෙන්නේ රුපියල් 25 ලක්ෂයක right රුපියල් 25 ලක්ෂයක වෙළඳාමක් සඳහා රුපියල් 45,000ක් කොමිස් මුදලක් ගෙවනවා නම් මෙහිදී ගෙවා ඇති කොමිස් ප්‍රශ්නතේ පුතේ රුපියල් ලක්ෂ 25කට නම් ගෙවනවා රුපියල් 45,000ක් එහෙනම් 100කට කොච්චරක් ගෙවනවද මෙච්චරකට මෙච්චරක් කොමිස් ගෙවනවා නම් right අච්චරට මෙච්චරක් කොමිස් ගෙවනවා නම් මෙච්චරට කොච්චරක් කොමිස් ගෙවනවද මේ ලක්ෂ 25කට කොමිස් එක 45ක් ගෙවනවා නම් 100කට කොමිස් එක කීයක් ගෙවනවද right දැන් වාසුලු කරගන්න 0.2කට 0.2යි 0.3කට 0.3යි මෙතන පුතා 5 වරක් 5 25යි 5 වරක් 9 45යි 9 බෙදීම 5 9ට 5 1යි දශම තියලා බිඳුවක් ගෙනාවා 40ට 5 වරක් 8යි එහෙනම් 100ට 1.8ක කොමිස් මුදලක් ගෙවලා 100ට 1.8ක කොමිස් මුදලක් ගෙවලා